සුබ දවසක් යාළුවනේ. මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ මගේ මිරිස් වගාවට මම කොහොමද පොහොර දාගන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මගේ මිරිස් වගාව. මේ මිරිස් වගාවට මාස 4ක් වගේ වෙනවා. මිරිස් වගාව මුලින් ඉඳන්ම කරගන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ වීඩියෝ බලලා නැත්නම් මගේ channel එකේ ඒ වීඩියෝ තියෙනවා. ඉතින් ඔයාලටත් ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් මේ වගේ හොඳට කරල් අල්ලලා තියෙනවා. ඉතින් මේ කාලෙදි පොහොර කොහොමද දාගන්නේ කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. පොහොර දාගන්නකොට අපි මාසෙකට දෙපාරක් වගේ තමයි දාගන්න ඕන. දවස් 15න් 15ට තමයි පොහොර ටික දාගන්න ඕන. සාමාන්‍යයෙන් එක ගහකට මාසෙකට ග්‍රෑම් 20ක් වගේ වෙන්න තමයි පොහොර වැටෙන්න අපි දාගන්න ඕන. මොනවද දාගන්න ඕන පොහොර කොහොමද ඒවා දාගන්නේ කියලා මම දැන් ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. මේ තියෙන්නේ CIC නිල් කැට පොහොර එක. නිල් කැට පොහොර ගන්නකොට CIC එකෙන්ම ගන්න ඕන නම් තමයි හොඳ. මේ තියෙන්නේ යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක. අපි මිරිස් ගස් වලට මේ පොහොර දෙක තමයි දැන් දාගන්න හදන්නේ. අපි මිරිස් ගස් වලට මාසෙකට දෙපාරක් පොහොර දාගන්නවා. පළවෙනි පාර ග්‍රෑම් 10යි ඊළඟ පාර ග්‍රෑම් 10යි වැටෙන්න තමයි අපි මේ පොහොර දාගන්නේ. අපි පොහොර දාගන්නකොට නිල් කැට වලින් ග්‍රෑම් 6යි යාරමිලා කම්ප්ලෙක්ස් වලින් ග්‍රෑම් 4යි අරගෙන තමයි ග්‍රෑම් 10 හදාගන්නේ. මම නිල් කැට වලින් ග්‍රෑම් 240ක් මෙන්න මේ විදිහට කිරලා අරගන්නවා. එක ගහකට වැටෙන්න ඕන ග්‍රෑම් 6යි. මම දැන් මෙතන 240ක් ගත්ත නිසා මේ ප්‍රමාණය ගස් 40කට තමයි ප්‍රමාණවත් වෙන්නේ. යාරමිලා කම්ප්ලෙක්ස් වලිනුත් මම මෙන්න මේ විදිහට ග්‍රෑම් 160ක් අරගන්නවා. ගස් 40කට හරියන ප්‍රමාණය තමයි මම දැන් මේ පොහොර වර්ග දෙකෙන්ම අරගත්තේ. මේ පොහොර වර්ග දෙක හොඳට කලවම් වෙන්න මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. මේ වගේ හොඳට කලවම් කරගෙන එක ගහකට ග්‍රෑම් 10ක් වැටෙන්න තමයි අපි මේවා දාගන්න ඕන. ඔයාලා පොහොර දානකොට ගහ වටේට අඟල් 2ක් 3ක් වගේ දුරින් කානුව වගේ හාරලා පොහොර ටික දාගෙන පස්වලින් මේ පොහොර ටික හොඳට වැහෙන්න වහගන්න ඕන. මගේ ගස් වලට බට වලින් වතුර දීලා තියෙන නිසා මම පොහොර ගහ වටේට දාගන්නේ නැහැ. එක තැනකට තමයි පොහොර ටික දාගන්නේ. මෙන්න මේ ප්‍රමාණයට වගේ පොට් එකේ පොඩි වලක් හදාගෙන මම ඒකට තමයි පොහොර ටික දාගන්නේ. මම මගේ ගස් වලට බින්දු ජල සම්පාදනය කරලා තියෙන හින්දා තමයි ගහ වටේට පොහොර දාගන්න නැතුව මෙන්න මේ විදිහට එක තැනකට පොහොර ටික දාගන්නේ. මේ හැන්දෙන් මෙන්න මේ ප්‍රමාණයට තමයි ග්‍රෑම් 10කට අල්ලන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ප්‍රමාණය එක ගහකට දාගන්නවා. පොහොර ටික දාගෙන අනිවාර්යෙන්ම පස් වලින් පොහොර ටික වහගන්න. මම බින්දු ජල සම්පාදනය කරන නිසා පොහොර දාගත්තු තැනට මේ වතුර පැටේ හයි කරනවා. ඔයාලත් මේ වගේ බින්දු ජල සම්පාදනය කරනවා නම් මේ විදිහට පොහොර ටික දාගන්න. එහෙම නැතුව මල් බාල්දියකින් හරි වෙන විදිහකට හරි වතුර දාගන්නවා නම් මේ විදිහට පොහොර දාගන්න එපා. ගහ වටේට පොහොර ටික දාගන්න. අපි ජල සම්පාදනය කරනකොට මේ පොහොර ජලයේ දිය වෙලා තමයි ගහට උරාගන්නේ. ඒ නිසා ඔයාලා ජල සම්පාදනය කරන විදිහ අනුව මේ පොහොර ටික දාගන්න. අපි මේ විදිහට තමයි මිරිස් වගාවට පොහොර ටික දාගන්න ඕන. දවස් 15න් 15ට පොහොර ටික දාගන්න නිසා 10 වෙනි දවසේ වගේ යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එකෙන් ග්‍රෑම් 2ක් විතර ගහකට වැටෙන්න දාගත්තට කමක් නැහැ. ඉතින් යාළුවනේ පොහොර දාගන්න විදිහ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.